අයිබෝවන් ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එකට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නෙමෙයි ලෝක පුරා අද වෙන විට AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තාක්ෂණයේ විනාශ වෙලා තිබෙන විවිධ මෙන්ම ඉතා විශාල වෙනස්කම් ගැන. ඉතින් මේවා මොනවාද කියලා හිතුවොත් අපිට කියන්න පුළුවන් මේ වන විට OpenAI එහෙම නැත්නම් ChatGPT නිර්මාතෘ OpenAI ඊලොන් මස්ක් විසින් නිෂ්පාදිත Grok මේ වැනි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම්ස් වල ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් Google සහ Microsoft ඒගොල්ලන්ගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ප්‍රෝග්‍රෑම්ස් බොහෝ ඉහළ මට්ටමක සිදුවෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට අපි දකින්නවා ගොඩක් දේවල් වෙනස් වෙමින් පවතිනවා. අවසානයේදී අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර කරා මේ වෙනස ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය විසින් ඇති කරන වෙනස වෙයි කියලා අපිට හිතන්නට පුළුවන්. උදාහරණයක් හැටියට අපි දකිනවා 75% විතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් AI tools භාවිතා වෙනවා. ඊට අමතරව අපි දකිනවා ඉදිරි කාලය තුලදී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රිම බුද්ධිය හැම ක්ෂේත්‍රයකටම ඇතුළත් වෙනවා. අපි දකිනවා බොහෝ රටවල් වල වෛද්‍යවරුන් ChatGPT එහෙම නැත්නම් Grok භාවිතා කරනවා. ඔවුන්ගේ නිගමනයන් සඳහා ඒමට ටෙස්ට් රිසල්ට්ස් එහෙම නැත්නම් යම්කිසි වෛද්‍ය පරීක්ෂණ වාර්තා අප්ලෝඩ් කරාම ChatGPT සහ Grok විසින් නිගමනයන් දීමට ඔවුන්ට දැන් හැකි වෙලා තියෙනවා. තව එකක් අපි දන්නවා මේ කෘත්‍රිම බුද්ධියෙන් එන්න ඒ කියන්නේ කෙටි කාලයක් තුලදී විවිධ පරිවර්තනයන් වලට ලක් වෙමින් ඉතා දියුණු තත්වයක දැන් වෙනවට සිටිනවා. OpenAI විසින් නිර්මාණය කර තිබෙන ChatGPT අලුත්ම වර්ෂන් එක ඉතා දියුණුයි. මිනිස්සෙක් එක්ක කතා කරනවා වගේ ChatGPT voice එක කතා කරන්නට පුළුවන්. එයට පුළුවන් ඔබට දත්ත ලබා දෙන්න, විස්තර ලබා දෙන්න. එහෙම නැත්නම් ඔබගේ යම්කිසි දෙයක් ඇහුවොත් ඒ ගැන මිනිස්සෙක් කතා කරනවා වගේ කතා කරන්නට. ඉතින් මේ වගේ විවිධ තැන්වලට අපි ගිහිල්ලා තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. ඉතින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන අපි විගතම කතා කරමු. ඊටා සුවිශේෂ වැදගත් සබ්ජෙක්ට් එකක්. ඉතින් අදට මේ දැනුම ඔබට අපි ලබා දෙනවා. ඒ වගේම ඔබට තියෙනවා නම් යම්කිසි දේවල් අපෙන් දැනගන්න අපිත් සමග සම්බන්ධ වෙන්න ව්‍යාපාර.lk ව්‍යාවසායික ඔබ ගොඩනගන අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක.